සුබ දවසක් ආදරණීය හැමෝටම. ඉතින් කොහමද ඔයාලට? හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. පහුගිය සතියක ගෙවුණු විදියක්. ඉතින් මේ බිනර පොය දවසේ එදා උදේම ගෙදර කිරිපිටි එකක් තිබුණ නිසා ඒකෙන් චායි එකක් හදාගත්තා. මොකද නිකන් කිරි බොන්න මම කැමති නැති නිසා. ඉතින් අනිවාර්යයෙන්ම පොය දවසට කිරිබත් එකක් හැදෙනවාමයි. ඉතින් උදේම කිරිබත් එක හදලා ඒකින් ඉස්සෙල්ලාම කොටස අපේ තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මම අයින් කරගත්තා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපේ තථාගත බුදුහාමුදුරන්ට පූජා කරන්න වෙන් කරගත්ත කිරිබත් කොටස වගේම අපිට උදේට කන්න හදාගත්ත කිරිබත් එක. ඉතින් ගොඩක් වෙලාවට අපි උදේට කන්නේ නැහැ තමයි. ඒ වුණාට කිරිබත් වගේ දෙයක් ඇදුනහම අපි 10 වගේ විතර නකොට කෑම කාලා තේ එකක් බොනවා. ඉතින් අර කටේ සැරට රසයිනේ තේ එකක් පිව්වාම. ඉතින් ඔන්න ඔය විදිහට කිරිබත් හැදුන දවසට මට පුළුවන් දවසට මම බුදුහාමුදුරුවන්ට මේ විදිහට පූජා කරලා මල් පහන් පූජා කරලා ඒ ආශිර්වාද ලබා ගන්නවා. මේ සත්‍යන්තයේ ගෙදර යන්න හිතාගෙන හිටියත් ගෙදර යන්න බැරි වුණා. ඉතින් අපි ගොඩාක් ලොකු වැඩ වගේක් කරා. ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝ එකක් දකින්නේ නැති. ඉතින් ඊට පස්සේ තාත්තත් කතා කරලා ඇහුවා එන්නේ නැද්ද කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අද ගිහිල්ලා හවස් වෙලා එනවා කියලා හිතුවා. ඉතින් ඔන්න දැන් අපි ගෙදරට ඇවිල්ලා තමයි ඉන්නේ. ගෙදරට ලං වෙනකොට වගේ චූටි පුතා නිදිමතයි කියලා ෂීට් එකෙන් ඇලවුණා. ඉතින් මේ අපේ මේ වාහනේ අරගෙන ගෙදරට එන පළවෙනි දවසේ ඉතින් යාලා තාස ඇතිනේ. මං එනකොට අපේ නංගි ෆේෂල් එකක් අරගෙන ඉතින් ආ ඒකයි මූණ වහගන්නේ. අපි ගෙදර එනකොට ඉතින් අම්මා උයලා බත් උයලා සමන් කරේ එකක් හදලා පරිප්පු හදලා ඒ වගේම කරවිල තිබුණා. ඉතින් මේක ගොඩාක් රස මෙනු එකක්. ඉතින් අපේ අම්මා පොල් කිරි හොඳට දාලා දැරලිපේ උයන කෑම තමයි මේ. ඉතින් ටිකක් දවල් වෙලා ඉඳලා තේ එකක් එහෙම බීලා දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ගිහිල්ලා ඉන්නකොට ඇත්තටම වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් පුතාලා දෙන්නටත් කන්න දීලා හස්බන්ඩ්ටත් කන්න දීලා ඔන්න ඉතින් මම දැන් තමයි කෑම කන්න හදන්නේ. මොකද ඒ වෙලාවේ ගොඩක් බඩගිනි තිබුණේ නැති නිසා. කාලා හැම ඉවරලා ටිකක් වෙලා ඉන්නකොට ඔන්න තාත්තත් ආවා. ඉතින් අත්තා මොනවද ගේන්න ඕනි කියලා අහපුවාම ඔන්න අයිස්ක්‍රීම් ගෙන්නගෙන ඉතින් මේ විදිහට වොන්ඩර් ජොක්ස් තමයි ගෙනත් තිබුණේ. පුතා නම් කප් එකකට දාගෙන තමයි කන්න ගත්තේ. ඉතින් ඔන්න දැන් තාත්තයි අප්පච්චි පුතයි දෙන්න පේන්ට් කරනවා. අපේ පුතාට පේන්ට් බොක්ස් එක ගේන්න අමතක වෙලා. ඉතින් අඬන්න ගත්තා. ඒ පාර තාත්තා එන ගමන් එයාට පේන්ට් එකක් ගෙනත් දුන්නා පේන්ට් කරන්න. මොකද එයා මොකක් හරි එකක් හිතේ ප්ලෑන් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ පේන්ට් කරලා කිරියම්මට අතරේ පෙන්වන්න වෙන්නේ නැති. ඔන්න ඉතින් අපේ හස්බන්ඩ්ගේ පේන්ටින්. ඊට පස්සේ චූටි පුතාව හස්බන්ඩ් ඉදි කරන්න එක්කගෙන ගිය වෙලාවේ මායි අම්මයි ගියා මනි ප්ලාන්ට්. එහෙම නැත්නම් පොතෝස් පැල ටිකක් ගලවගෙන එන්න. ඉතින් මෙන්න මේ වගේ තැනක තියනවා කියලා අම්මා කිව්වා. ඔයාලයි කලින් දැක්කේ කැන්ඩි හයිවේ එකේ අපේ ගෙදර ගාවින් තමයි පල්ලෙහෙන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆොටෝස් වල ටික අරගෙන ආවේ. මේ ටික හදපුවාම පුංචි වීඩියෝ එකක් අරගෙන එන්නම් මම කොහොමද මේ ටික හදාගත්තේ කියලා. ඉතින් මේ පහුවෙන්ද මට මතක විදිහට පේනවනේ දවල් නිදි කරවන්න කියලා ඇඳට එද්දී ඇඳ ඔක්කොම ඉවරයි දෙන්නම. මම දොරවල් ටික වහලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා එනකොට කොට්ට ටික හැම තැනම දාගෙන මෙන්න මේ විදිහට සෙල්ලම් කරනවා. ඉතින් අයියා ගෙදර නැකන්නේ මල්ලි බලාගෙන ඉන්නේ. ඇත්තටම බෝරින් කියලා තමයි කියන්නේ අයියා නැති වෙලාවට. එයාත් දැන් හරියට ඉගෙනගෙන වචන මේ විදිහට කියනවා. ඉතින් ආවහම ඒ දිනට ටිකක් සෙල්ලම් කරන්න දෙනවා මම. ඔන්න ඉතින් මම රෙදි ටික නමන්න ගත වෙලාවේ මල්ලිට රෙදි නමන්න ඕන වුණා. කොහොමත් මම රෙදි නමන වෙලාවට එයා ඇවිල්ලා රෙදි ඉතින් නමනවා. සමහරක් ඒවා හරියට නමනවා. සමහරක් ඒවා හැමම ගුලි කරලා දානවා. මම ඉතින් ඒවා අදින්න කරන්න යන්නේ නැහැ. කබඩ්ස් වලට දාන වෙලාවට මට අවශ්‍ය විදිහට නමලා මම දාගන්නවා. මොකද ඒක යාලට එපා කියන එක හරි නැහැනේ. මේ මට මතක විදිහට ඊට පස්සේ සතියේ ඒ කියන්නේ සැප්තැම්බර් 14 වෙන්න ඕන ඉරිදා. අපි ගොඩ කාලෙකින් වැවරම පැත්තට ගියේ නැහැ. ඉතින් හැමදාම වැවරම ළඟින් යනකොට අයියව ගේන්න මම මල්ලිත් එක්ක අපි එමු නේද කියලා මල්ලි කියනවා. ඉතින් මොකද ඉස්සර අපි ගොඩාක් කලාට කෑම හදාගෙන ඇවිල්ලා කාලේ හවස ටිකක් ඉඳලා තමයි යන්නේ. මම වීඩියෝස් වලින් අරගෙනත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සර වගේ නෙමෙයි වැවරවම ගොඩක් ලස්සනට මිනිස්සුන්ට රැදිලා විවේකීව ඉන්න හදලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට බන්ස් ටිකක් ගෙනල්ලා
ඇත්තටම ඉස්සර වගේ මට ටිකක් කාලය අඩුයි වගේ දැනෙනවා කෑම හදන්න. එහෙමත් නැත්නම් මේ කුස්සියේ තියෙන සමහරක් මගේ අකමැති දේවල් නිසාම වෙන්න ඇති කෑම ගොඩක් මං අතින් හැදෙනවා අඩුයි. ඉතින් ඔම්ලට් ඔන්න ඔය විදිහට මම එක එකනාට වෙනුවෙන්ම හදාගත්තා. ඔම්ලට් හදද්දී පාස්ටි කොළ ටිකක් දාන්න බලන්න. ඒක හරිම සුවඳයි වගේම රසයි. ඉතින් ගෙදර ක්‍රීම් කකා එකක් තිබුණ නිසා මම හස්බන්ඩ්ට කිව්වා අපි ඒකට චීස් එකකුත් අරගෙන ඒකත් අරගෙන යන් කියලා. ඉතින් බන්ස් එක එක්කනට සැර ඕන විදිහට හදලා දුන්නා. ඉතින් ඔන්න හැමදාම ගියාම ස්ටික්ස් හොයනවානේ. ඉතින් ගෙදරින්ම ස්ටික්ස් දෙකකුත් අරගෙන ඔන්න අපි ගියා අනිත් අය ජොකින් කරන්න යන තැන මෙයාලා යන්නේ කෑම කාලා එන්න. ඉතින් මේ ගිය වෙලාවේ මම දැක්ක දෙයක් තමයි මේ අපේ ඉන්න තැනත් එතන පිටිපස්සේ ගහගාව පොලිතින් එහෙම දාලා ගිහින් තියෙනවා. වැවෙත් වතුර අඩු වීගෙන තියෙන මේ දවස්වල වැස නැති නිසා දැන් මම මේ වීඩියෝ එක කරන දවස් වෙනකොට නම් වැස පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඒ අප හිටපු හරිය වැවේ මේ පැත්තට වෙන්න බෝතල් එහෙම ගොඩාක් ඇවිල්ලා තිබුණා. මට තේරෙන්නේ දරුවන්ට උගන්වනවා පරිසරයට දේවල් දාන්න එපා කියලා. ඒත් අපේ වැඩිහිටියෝ මේ දේවල් දානවා. මල්ලි ඉතින් ගිහින් බහිද්දිම හරි සතුටෙන් කෑ ගැහුවා. ඉතින් ඕන ටිකක් කියලා ඇද්දි කන්න ඕන වුණා. පේනවනේ මල්ලි හරි ලස්සනට කකුල් දෙකත් උඩ තියාගෙන ඉඳගෙන කන විදිහ. හස්බන්ඩ් කියන්නේ බිම වට්ටන්න එපා කියලා. ඒතෝර වැටුනහම ආපහු ඒ තැන් වලට කූඹි එනවනේ. ඉතින් ජරා වෙනවා. කට්ටිය කාලා දාලා යනවා හැමතැනම. ඇත්තටම මං හිතන්නේ අනිත් කෙනෙක් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් ඕනම තැනකදී මම නම් සිලි කවරයක් නැත්තම් මොකක් හරි දෙයක් අරගෙන යන්නේ වාහනේ යනකොට. මොකද කාලා බීලා ඉතුරු වෙන දේවල් හැම දෙයක්ම එකට දාගෙන ඇවිල්ලා තමයි ගෙදරදී අස් කරන්නේ. ඉස්කෝලේ යන කාලේදී උනත් මට පුරුද්දක් තිබුණා. ටොෆි කොලයක් වුණත් දාන්නේ නැහැ පාරේ. ඒක අරගෙන ගෙදර ඇවිල්ලා නැත්තම් ඉස්කෝලේ ඩස්බින් එකකට තමයි දාලා එන්නේ. එයාලා දෙන්නව වීඩියෝ කරනවලු ෆොටෝ ගහන්නලු. ඉතින් මල්ලිව පේන්නේ නැහැ කියලා තමයි කෑ ගහන්නේ. ඉතින් චූටි පුතාගේ කකුල් අස්සට වැඩි ගිහිල්ලා ඒ ටික අයින් කරලා ඔන්න දැන් එයා අප්පච්චිට වඩාගෙන මෙන්නලු බහැලා යන්න බෑ කියනවා. වැලි යනවා කියලා. ඉතින් ඔය බලන්නකෝ. එයාලා ඔන්න ඔය නිදහස තමයි හොයන්නේ. පුංචි වෙලාවක් රැඳිලා ඉඳලා ඊට පස්සේ ඉතින් අපි ගෙදර ගියා. මොකද වහවදාට ඉස්කෝලේ යන්න ඔෆිස් යන්න තියෙන නිසා. ඉතින් අදත් ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම මගෙත් එක්ක වීඩියෝ කිවරණකම් එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.